අපි මේ ඉන්නේ කටුනායක එයාපෝට් එකේ. කට්ටිය කොහෙද මේ යන්නේ? ෆ්ලයිට් එකේ වාඩි වෙලා හොඳටම නිදි. අපි බලමු මෙයාලා මේ කොහෙද යන්නේ කියලා. ඇත්තටම අපි මේ යන්නේ තායිලන්තේ බැංකොක් නුවරට. ආයිබෝවන් අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. මාව සබ්ස්ක්‍රයිබ් කරපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මම ලංකාවට ඇවිත් දිත්වා සුලිකුණාටුවට පෙර දවස් 5ක් තායිලන්ත සංචාරයක ගියා. ඒ විස්තර තමයි මම අද ඔයාලට අරගෙන එන්නේ. අපි මුලින්ම කටුනායක එයාපෝට් එකෙන් එයා ඒෂියා යානයකින් තායිලන්තයේ ඩොන් මොයන් එයාපෝට් එකට ගියා. පැය 3:00ක 4ක විතර ගුවන් ගමනක් ඒක. මේ වීඩියෝ එක තුලින් මම ඔයාලට ගෙන එන්නම් ඊටාම අඩු මුදලකට අපිට ලැබුණු ඒ සංචාරය ගැන විස්තර සහ ඒ ආයතනය පිළිබඳව. ප්ලේන් එකෙන් බැහැලා බස් එකක තමයි එයාපෝට් එකට යන්න තියෙන්නේ. ඩොන් මුවන් එයාපෝට් එකෙන් බැස්සම අපි 15 තට්ටුවට යන්න ඕනේ එළියට යන්න. එතන තමයි අපේ වෑන් එක සහ ඩ්‍රයිවර් ගැන විස්තර තියෙන්නේ. එයාපෝට් එකෙන් එළියට යන්න පෙර අපි ගෙනියන සල්ලි ඒ කියන්නේ US ඩොලර්ස් තායිලන්ත මුදල් ඒකකයට මාරු කරගන්න මේ ස්ථානයේදී පුළුවන්. නමුත් මේවායේ එක්ස්චේන්ජ් රේට් එක ගොඩක් අඩුයි. මගදී වියදමට අපිට අතයට කීයක් හරි ඕනේ නිසා පොඩි ගණනක් මෙතන එයාපෝට් එකේදීම මාරු කරගෙන යනවා නම් ඒක පහසුවක් වෙනවා. ඒ වගේම තව එකක් මතක තියාගන්න තායිලන්තයට යනකොට US ඩොලර්ස් අරගෙන යනවා නම් 100 කොළ අරගෙන යන්න. එතකොට එක්ස්චේන්ජ් රේට් එක ටිකක් වැඩි. 50 20 10 කොළ වලට ගෙවන ගණන අඩුයි. තායිලන්තයේ එයාපෝට් එකේ මෙහෙම හම්දුරුවරු ඉන්නා දැක්කහම ඔයාලට ලංකාවේ සිද්ධියක් මතක් වුණාද? අපි වෙනුවෙන් වෙන් කරලා තිබුණ වෑන් එකේ නැගලා අපි ඊළඟට බැංකොක් සිට පතායා බලා පිටත් වුණා. බැංකොක් සිට පතායා වලට පැය 2ක ඒ කියන්නේ කිලෝමීටර් 150ක විතර දුරක් තියෙනවා. අපි බැංකොක් වලින් බහිනකොට පාන්දර 4ට විතර ඇති. අපි 5ට විතර වගේ පතායා යන්න පිටත් වුණා. මගදී 7-Eleven එකකට ගිහින් උදේට කාලා අපිට අවශ්‍ය SIM කාඩ් එහෙම අරගෙන තමයි අපි ගියේ. අපි පතායා වලට යනකොට ඒ නිසා උදේ 8:00 විතර වුණා. මේ ඔයාලා දකින්නේ පතායා සිටි එක. අපි මුලින්ම ගියේ බිග් බුද්දා ටෙම්පල් එක බලන්න. තායිලන්තේ බිග් බුද්දා ටෙම්පල් 3ක් තියෙනවා. ඒන් ප්‍රසිද්ධම සහ සංචාරකයන් වැඩිම පිරිසක් එන්නේ මේ පතායා වල තියෙන පන්සලට තමයි. මෙහි ඇති විශාල බුදු පිළිමය අඩි 59ක් ඒ කියන්නේ මීටර් 18ක් පමණ උසයි කියලා කියනවා. ඒ වගේම ඒක රන්වන් පැහැයෙන් නිමවා තියෙන නිසා ඊටාම ලස්සනට ඈතට පෙනෙනවා. කඳු මුදුනක පිහිටලා තියෙන නිසා පතායා නගරය සහ මුහුද ලස්සනට පෙනෙනවා මේ ස්ථානයට. පන්සලට යන පඩිපෙළ දිගටම විශාල රන්වන් පාට නාගරූප දෙකක් තියෙනවා. ඒක ඩ්‍රැගන් රූප හැටියටත් හඳුන්වනවා. ඉහළට යන කල්ම ඒ රූප දෙක දකින්න පුළුවන්. සංචාරකයින් වගේම තායිලන්ත ජාතිකයින්ද බුදුන්ට පුද පූජා පවත්වන්න මෙතනට විශාල වශයෙන් ළඟා වෙනවා. එලිමහනේ වගේම ගෘහස්තවත් විශාල ප්‍රමාණයක් රන්වන් පාට බුදු පිළිම මෙහිදී දකින්න පුළුවන්.
මේ ස්ථානයේ දකින්න පුළුවන් තවත් විශේෂ දෙයක් තමයි බැතිමතුන් පැමිණ මුදල් නෝට්ටු ඉරටුවක වගේ කූරක ගහලා රිජිෆෝම් කණුවක දවටලා ඒගොල්ලන්ගේ මං හිතන්නේ ප්‍රාර්ථනාවන් කරලා යනවා. අර ලාංකික බෞද්ධයින් බෝගස්වල එල්ලලා යනවා වගේ දෙයක් වෙන්න ඇති. ඒ වගේම මේ ස්ථානයේ මෙම පන්සලට පූජා කිරීම සඳහා සූදානම් කරලා පල්ලෙහා තියෙනවා පාරායිනේ විකුණන්න පූජාවට්ටි. මේ පූජාවට්ටි හැම එකකම වගේ සෙල්ලම් පොඩි වාහනයක් තියෙනවා දැක ගන්න පුළුවන්. මේ වාහන මෙම පූජාවට්ටිවල තියෙන්නේ සමහර විට තමන්ගේ කැමති වාහනේ ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා ඇති. තවත් අය තමන්ගේ වාහනේ ආරක්ෂාව පතනවා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් තමන් වෙච්ච බාරයක් ඔප්පු කරන්න වෙන්නත් පුළුවන්. කොහොමත් තායි සංස්කෘතියේ භෞතික දේවල් කුඩා ආකාරයෙන් නිර්මාණය කරලා පූජා කිරීම ප්‍රචලිත දෙයක්. විශේෂයෙන් මෙවැනි පන්සල්වල එවැනි පූජාවන් කරනවා දකින්න පුළුවන්. සංචාරකයින් වගේම ස්වදේශිකයනුත් මෙම ස්ථානයේ සුවඳ දුම් දල්වලා සංඥාඥා කරලා පරිත්‍යාග කරලා වාසනාව පතා ගාන්ඨාර නාද කරනවා දකින්න පුළුවන්. අපි මේ තායිලන්ත සංචාරයේ සූදානම් කරගත්තේ සියම් සිලෝන් ඉන්ටර්නැෂනල් කියන ආයතනයත් සමග. ලංකාවේ ආයතන කීපයකටම කතා කරලත් අපිට මෙවැනි පහසුකම් සහිතව ඊට අමතරව අපිට ඕනේ තැන්වලට යන්න ඕනේ විදිහට අපේ ගමන arrange කරගන්න කිසිම ආයතනයක් එකඟ වුණේ නැහැ. ඒ වගේම මෙවැනි අඩු මුදලක් නම් ඉදිරිපත් කළේ නැහැ කවුරුවත්. දැන් මේ ඔයාලා දකින්නේ අර මම මුලින් කිව්ව ආකාරයට අර මුදල් නෝට්ටුවක් ඉරටුවක වගේ කූරක ගහලා ඒක රිජිෆෝම් කණුවට දවටලා ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාවන් සිදු කරන ආකාරය. දනුක කියලා මහත්මයෙක් තමයි අපිට මේ චාරිකාවේ අපේ කෝඩිනේටර් උනේ. අපි තායිලන්තයට ගිහින් ආපසු එනකල්ම ඔහු අපි සමග අපි කතා කරන ඕනෙම වෙලාවක සම්බන්ධ වුණා. ඒ නිසා ඒ ගමන පරමුවරට ගිය අපිට කිසිම අපහසුතාවයකට මුහුණ දෙන්න උනේ නැහැ. ගුවන් ටිකට්පත් වගේම සෑම ස්ථානයකටම ඇතුල් වීමේ ටිකට්පත් ගාස්තු, ගුවන් යානයේ කෑම යද්දී සහ එද්දී, ඒ වගේම ආපසු එද්දී කිලෝග්‍රෑම් 20ක් ගෙන ඒමට, ඒ වගේම තව උදේ කෑම සමග තරු 4 සහ තරු 3 හෝටල් වල නවාතැන් පහසුකම්, එක් දිනක දහවල් හෝ රාත්‍රී ආහාර වේලක් ඔවුන්ගේ ආයතනයටම අයත් ශ්‍රී ලංකන් රෙස්ටොරන්ට් එකකින් හම්බ වුණා. එතකොට සිම් කාඩ් දෙකක් අපිට ඒගොල්ලන් දුන්නා. මේ වගේ මූලික ගාස්තුවට සියලුම දේවල් ඇතුළත් ඊටාම පහසු මුදලකට ඔවුන් අපිට මේ සංචාරය සූදානම් කරලා දුන්නා. මීට අමතරව තවත් විස්තර මම ඔයාලට ගෙනෙන්නම් මගේ මීළඟ වීඩියෝ වලින්. අපි බිග් බුද්දා ටෙම්පල් එක අසලම තියෙන කාවෝ පතායා view point කියන තැනට තමයි මීළඟට අරගෙන ගියේ. මෙතනදී පතායා බේ එක මුළුමනින්ම ඉහළින් දැක ගන්න පුළුවන්. පතායා බීච් එක වක්‍රව දැක ගන්න පුළුවන් වගේම නගරයේ උස ගොඩනැගිලි ලස්සනට මේ ස්ථානයේදී දැක ගන්න පුළුවන්. සන්සෙට් ෆොටෝග්‍රැෆි වලට ඉතාම හොඳ ස්ථානයක් කියලා කියන්න පුළුවන්. අපි නම් ගියේ දවල් නිසා ඒ අවස්ථාව අපිට ලැබුණේ නැහැ.
මෙතනින් පස්සේ අපිව දවල් කෑමට සහ අපිට අපේ මුදල් මාරු කරගන්න අවශ්‍යතාවය තිබුණ ඒ වැඩේට ගිහිල්ලා ඊට පස්සේ අපි ගියේ අපි නතර වෙලා හිටපු බෙස්ටන් පතාය කියන හොටෙල් එකට. එදා හවස්වරුව අපිට නිදහස්. එතකොට ඒක අපිට ඕන විදිහට අපිට ගත කරන්න පුළුවන්. මේ හොටෙල් එකට ඉතාම කිට්ටුවෙන් පයින් යන දුර තමයි සේලම මාකට් තිබුණේ. අපි ඉතින් හවස්වරුවම මේ මාකට් වල ගත කළා. හෙට දවසේ අපි යන්නේ තායිලන්තේ සංචාරයේදී මම දැකපු ලස්සනම ස්ථානය බලන්න. ඉතාම වටිනා ස්ථානයක්. ඉතින් මම ඒ විස්තරත් අරගෙන ඊළඟ වීඩියෝ එකකින් ඔයාලව හමු වෙන්නම්. ඉතින් එතෙක් අදත් මාත් එක්ක රැඳී සිටි ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. නැවත හමු වෙමු. එතෙක් ඔයාලා හැමෝටම සුබ දවසක් නිරෝගී දිවියක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.